welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සන vlog එකක්. ඉතින් අද vlog එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මට කලින් දවස් ටිකේ videos මුකුත් upload කරන්න බැරි වුණා. මොකද මට exams ගොඩක් එක ළඟ තිබුණා. ඒක නිසා මම චුට්ටක් videos upload කරන එක ටිකක් නැවැත්තුවා. දැන් අද ඉඳන් ආයෙම videos දිගටම ගේනවා. ඉතින් අද vlog එක පටන් ගන්නේ අපේ අම්මේ මායි මේ අයියව campus එකට දාලා අපි දෙන්න අද යනවා චුට්ටක් shopping කරන්න. අයියව කැම්පස් එකට දාලා අම්මි මායි මුලින්ම ගියේ හෝමගම ප්‍රසාද් දෙකට. අපි යද්දී ඒක ඕපන් කරලා තිබුණෙත් නැහැ. උනාට චුට්ටක් වෙලා යද්දී ඕපන් කරා. ඊට පස්සේ ඉතින් අතුල්ට ගියාට අපි දෙන්නට ගන්න තරම් මොකොත් සෙට් උන්නේ නැහැ. ඉතින් අපි ඒකෙන් මොකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම ආවේ මහරගම CIB එකට. ඒකේ නම් ගොඩක් දේවල් අපිට ගන්න තිබුණා. ඉතින් කොහොම හරි ගන්න ඕනේ දේවල් ටික අරගෙන අපි ගියේ CIB එකේම කර්ටන්ස් එහෙම තියෙන සයිඩ් එකට. ඒක මේ ටිකේ තිබුණ නැහැ. ඒක වෙනම තිබුණේ. ඉතින් ඒකට තමයි දැන් මේ යන්නේ. අපි ඉතින් කර්ටන්ස් තියෙන සයිඩ් එකට ගියාට අපි ගියේ කර්ටන්ස් ගන්න නෙවෙයි අම්මිගේ වැඩකට රෙදි වගේක් ගන්න තිබුණා. ඉතින් ඒකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්න මේ යන්නේ මහරගම පමුණුවට. ඊට කලින් අපි දෙන්න හිතුවා මොනවා හරි කාලා ඉන්න ඕනේ කියලා. ඉතින් PNS එකක් තිබ්බ නිසා එතනින් පොඩි දෙයක් කාලා අපි දෙන්න ගියා පමුණුවෙන් ඇඳුම් ගන්න. මට නම් ඇත්තටම එපා වෙලා හිටියේ. මොකද අපි පැය දෙකක් විතර පමුණුවේ ඇවිදිනවා. ඔයාලට මගේ මුණින්ම පේනවා ඇති මං කොච්චර එපා වෙලාද ඉන්නේ කියලා. ඊට පස්සේ අයියව කැම්පස් එකෙන් ගන්න ටයිම් හරි නිසා අපි දෙන්න ගියා හැමම අයියව ගන්න. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය හැම ගෙදර ගියා. එදා දවසේ හැම තමයි ගෙවුනේ. ඉතින් මේ තියෙන්නේ මට එක්සෑම් දවස්වල මං ගත්ත වීඩියෝ එකක්. මේක මගේ රූම් එකේ ඉඳන් කරපු එකක් නෙවෙයි. අපේ අම්මිගේ රූම් එකේ ඉඳන් කරේ. මොකද අම්මිගේ රූම් එක ගොඩක් එළියයි. මං ආසයි ඒකට. අනික අම්මේ රූම් එකට පේන view එකක් ගොඩක් ලස්සනයි. ඉතින් මට එහෙම ඉන්නකොට වැඩ කරන්න ආස හිතෙන නිසා මම එයාගේ රූම් එකට ගිහින් තමයි වැඩ කරන්නේ. මට මේ ළඟදී නම් බෑග් පිස්සුවක් ගහලා කොහොම හරි මම මේ දවස් ටිකේම බෑග්ස් ඕඩර් කරා. ඉතින් මම මේ පේජ් එකෙන් දාපු දෙවෙනි ඕඩර් එක තමයි මේ. එයාලගේ බෑග්ස් මාරම ක්වොලිටි. ඉතින් මට ටෝට් බෑග් එකට ආසාවෙන් හිටපු නිසා මම ටෝට් බෑග් එකකුයි තව මේ දවස්වල වයිරල් යන ෂෝල්ඩර් බෑග් එකක් තිබ්බා. මම ඒකයි ඕඩර් කරා. මම මේ පේජ් එකේ ඩීටේල්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාලා තියන්නම්. ඒ නැත්තම් ඔයාලට මේ හා පැත්තෙන් දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් ප්ලේස් කරගන්නත් පුළුවන්. අපේ අම්මිට රම්බුටන් ගෙඩි වගේක් හම්බෙලා තිබුණා. ඉතින් මම මේ ටික හිමීට සුද්ධ කරලා අච්චාරුවක් දැම්මා. කොහොම හරි ඒක මාර රහට ආවා. නිකන් කනට වඩා අච්චාරුවක් දාලා කනකොට මාර රසයි. ඉතින් මම අච්චාරු දානකොට මෙන්න ඉතින් මගේ යාළුවෙක් ඇවිල්ලා ඒක දිහා බලාගෙන ඉන්න. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න පූසි යාළුවා. අපේ ගෙදර රෝස මල් ගහක් තියෙනවා. ඒකේ මේ දවස්වල ගොඩාක් මල් පිපිලා තිබුණා. ඉතින් මම මේ ළඟදී ගත්ත ෆ්ලවර් වාස් එකක්. ඒකට දාන්න මට ෆ්ලවර්ස් තිබුණේ නැහැ. ඉතින් මං හිතුවා ওই මල් ටික කපලා අරගෙන ෆ්ලවර් වාස් එකට දානවා කියලා.
හරි ඉතින් අදට මගේ vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.